මට නම් එයා පොඩ්ඩක්වත් තේරෙන්නේ නැහැ. එයා කිව්වේ සංසාර චක්‍රේ කීලයක් කියන පස්සනේ හඳුනන නිතරම කියනකට ඇහිලා තියෙනවා. අපි කරන කියන දේවල් මෙයා දැන් ඊළඟ අතට ආයෙත් බොන අපි පස්සෙන් කරතරොත් වගේ අපි පස්සෙම පන්නනවා. ඇයි සමන්ති නැන්දලා පොසල් ඉදට දැම්මේ? හා? කියනවා. සමන් කතරේ ඇයිතන්නේ ලයින්ස් එක සතාවලි දැරන්නේ? පූසෝ ඉන්නේ මීවල්ලන් කියලා ආච්චිමල කිව්වේ. ඒකට පූසල් ඉදී දාලා හරියන්නේ? මේ හිටියේ සමන්තිනන්දගේ ලිඳේ ආච්චි. මට හිතා ගන්න බෑ බං. උඩ ගිය සෙට් උනේ කොහොමද ගියේ? ගිය ආත්මික රුප්පින් මේ ආත්මේ වැඩ කරනවා කියන උකට තමයි. සිරාවට නෑ. බලපංගේ කකුල් දෙක. ඔය හිඹුලෝද අපෝ. අම්මා බෙහෙත් ගන්න තනියෙන් තුකේ කියන්න කිව්වා. ඒක හොඳයි. අරුණර මොනවාද අපි දෙය බලබල කිව්වේ? මොයේ කාටද මොනවාද කියන්නේ? කාඩ හරිනන්නේ නෙවෙයි. උන් හැමදාම සීරටේ නෑ මොඩියෝ. නැගිටපන්. අද්දී ආච්චි. ඔව් ආච්චි තමයි. අනේ මොකද කරන්න බා. ආච්චි මොකද කරන්න බා. අනේ මගේ එකට හෙන්න නැත්නම් බා. ඉතින් බා දිනු කලන්දාල වැටලා ඉන්න ඕනේ. අඬන්න ඕනේ. මගේ අම්මත් තාත්තත් දෙක කවුරුත් නැහැ. කුණෝ දැන් පාන්දර 2යි. උඹ මැරිච්ච වෙලේ මං ආවනේ. උඹේ අම්මා නම් මෙතන බෙරියන් දිදී වැල ඉන්නක් වගේ වැළකුණා. අන්න දැන් කාමරේ ඇති. අනිත් එවුණා shit. ලැජ්ජාද ආච්චිනේ. උඹ ඔය වාඩිලා යන්නේ දෙකේ ගෙවුකුලේ. මේ මෙයානේ එක සෝමි බා.